මචං හදමුද බිත්තර රොටි. එහෙනම් එකතු වෙන්න. අද අපි රුමේනියාවදී කියලා නෑ බිත්තර රොටි ලංක. මෙන්න මේ විදියට ලේසි විදියට තියෙන බඩු වලින් ඉක්මනින්ම හදාගත්තා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මුලින්ම පිටි ටික අනා ගන්න ඕනේ. මෙන්න මේ පිටි එක තමයි අපි ගත්තේ රුමේනියාවලු තියෙන ලේඩිකයි ගානක් වගේ වෙන්නේ. ඊට පස්සේ පිටියකට ලුණු මිශ්‍ර කරන්න ඕනේ. වතුර ටික ටික මික්ස් කරලා පදමට අනා ගන්න ඕනේ. වතුර වැඩි කරගන්න එපා. මෙන්න මේ ආකාරයට හොඳට බලන්න. මම නෙවෙයි හදන්නේ. මහත්තයා තමයි හදන්නේ. ඉතින් එයා තමයි කොත්තු බස්. ඔය ආකාරයට පදමට අනා ගන්න ඕනේ. දැන් අයිඩෙන්ටි ටික පදම හරි. ඊට පස්සේ තෙල් ටිකක් දාලා හොඳට පදමාවට පස්සේ ගුඩියක් වගේ වෙන්න මේ විදියට හදලා ඉටිකොලයකින් වහලා ඔයාලා තියන්න ඕනේ. පෑ දෙකක් වගේ තියන්න ඕනේ. පෑ දෙකක් වගේ තියලා තමයි මේ විදියට ගුඩ කඩා ගන්න ඕනේ. ඉතින් ගුඩි කඩන වෙලාව පදම හරි. මෙන්න මේ ආකාරයට මේ විදියට සමාන්තර ගුලි කඩා ගන්න. තිවාලා ඉන්න ප්‍රමාණයට ඒක හදා ගන්න. අපි ඉතින් මේ දෙන්නේ උඩ තමයි හදන්නේ. දෙන්නේ උඩ හැදුවොත් මේක ඉතින් වියල් දෙක කර එකට පුළුවන්. ඉතින් ගුලි හදලා ඉවරයි. ඔය ටික තමයි ගුලි ටික. ඉතින් ඒ අතරතුරේ අපි මහත්තයාට පොඩ්ඩක් ෂොට් එකක් දාන්න තුනේ වුණා. ඉතින් මේ තියෙන එක මේක නම් ෂැම්පේන් එකක්. තියවතුරේ ඒකත් වන ගමන් අපි ඔන්න බිත්තර ටික කඩාගත්ත. බිත්තර හතරක් තමයි ගත්තේ. බිත්තර රොටි හදන්න ඒකට ගම්මිරිස් ටිකකුත් හදාගත්තා. ඊට පස්සේ පොල් තෙල් ටිකකුත් කරලා බත්තා. මොකද කොත්තු රොටි හදනකොට ඒක ඕන වෙනවා. ඉතින් ඔන්න අමාරුවෙන් කොහොමයි වයින් එක කඩා ගන්නවා. වයින් එක නෙමෙයි ෂැම්පේන් එක. අනේ මේක වයින් එකක්. ඔන්න ඔහොම තමයි ඉතින් වයින් එක කඩලා පටන් ගත්තේ. ඕන ඉතින් රොටි හදනවා. මේ විදියට තමයි ඉතින් අපි රොටි හදාගත්තේ. අපිට ඉතින් ලොකු මේස නෑ. ඉතින් ඔන්න ඔය විදියට අපේ නන් ස්ටික් පෑන් එකට දාලා ඒකට බිත්තර ටික අස්සා ගන්නවා. කරලා ලුණු ටිකක් සහ කම්බිරිස් ටිකක් දාලා මෙන්න මේ විදියට නවා ගන්න ඕනේ. ඔන්න ඉතින් හරි ඉතින්. ඔන්න ඔක තමයි අපේ හදපු පළවෙනි බිත්තර රොටි. ඔන්න අපේ බිත්තර රොටි හරි. ඉතින් ඔය විදිහට තමයි අපි ඉතින් බිත්තර රොටි හදාගත්තේ. ඔහොම ඉතින් ඉතුරු බිත්තර රොටි ටිකත් ඔය විදිහටම හදාගත්තා. බිත්තරේ උරුනාට පස්සේ ඉතින් ඉතුරු රොටි ටික පරාට වුණා. මේ විදිහට ඉතින් ඔක්කොම බිත්තර රොටි ටික හදාගත්තා. ඔන්න ඉතින් එකක් ඉතින් හදිසියට කාලප්පලෝ ඉතින් හරිම රසයි. ඉතින් කාලෙකින් තමයි කන්නේ බිත්තර රොටි. ලංකාවේදී කෑවට පස්සේ ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ පුංචි කෑම ඉතින් මෙහෙදී හදලා කාලා බලන්නත් හදා බලන්න.
හරිම රසයි. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් channel එකට subscribe කරන්න කියලා කියනවා හැමෝටම. ඉතින් එහෙනම් ඉතින් අදට ඉන්නම්. ගාපට කෙනෙක් කියන්න මතකුණා අපි බිත්තර රොටි කන චිකන් හොද්දකුයි පරිප්පුයි හොද්දකුයි හදාගත්තා. මාර විදියට මැච් වෙනවා අය දෙක. ටීවී භෝජනයක් වගේ හරිම රසයි ඉතින්. පුළුවන් නම් try කරලා බලන්න. හදලා බලන්න, කාලා බලන්න. ආසයි ඉතින්. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි බිත්තර රොටි කපා ගත්තේ. මහත්තයාගේ අතින් හදපු රසම රස බිත්තර රොටි පරිප්පු සහ කුකුල් මස් හොදි සමග අනුභව කරන වෙලාව තමයි ඉතින් දැන් ඉන්නේ තියෙන්නේ ඉතින්. ඒකට ඊට අමතරව චූරි ලුණු කෑලි කිපියකුත් කපා ගත්තා. හොඳ මිශ්‍රණයක්. බඩ පිරෙන්න හිත පිරෙන්න හොඳට කන්න පුළුවන් ඉතින්. try ඉතින් ආයෙත් අර ගෲප් එකකින් හම්බ වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරන ලින්ක් එකේ box. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. Bye.